ඉතින් මේක තමයි අපේ වෙසක් ව්ලොග් එක. අපි දනජගේ බත්තන්සලට උදව් කරා, සහස්කි කූඩුව බැලුවා, කොළඹ වෙසක් බැලුවා, ආතල්ලයකුත් ගත්තා, අන්තිමට කොල්ලොංග පොලිසියනුත් තැල්ලුවා. Welcome to Vesak vlog. Enjoy. Yo. Aibuan. අපි අලුත්ම වීඩියෝ එකට පිළිගන්නවා. අපි දැන් මේ හරිනේ අපේ කොල්ලෙක්ගේ බද්දන්ස කොහොමද මාව මතකද? අද තුන්දරාව ඉන්නවා. අද තුන්දරා විතර නෙමෙයි තව අලුත් මෙම්බර් කෙනෙක් ඉන්නවා. ආලමයි. මෙයා මෙම්බර්. අපි මේ පාරේකම ඇතුළේ ගැත්තේ මුට බත් කන්න ඕනේ කියලා මම බත් කන්න රයලා. I got a full complete straight. මානේ මදා ගන්න ඕන කොල්ල දෙන්න. නම්බර දාන්නද? Number 078-977-6989. මම්මෝ අයිබෝන්ද? ආයිබෝන්. හලෝ. වටේකින් පොල්කාරයෝටි ඔක්කොම ඇවිල්ලා. මම අද පොඩ්ඩක් පොල්ල දාන්න ගියා. හරි ගියේ අරුත් එක වේවිල්ලන්නේ නැහැ පොල්ලෙට. උදේම අමාරු වෙනවා. පාර කියන්නේ ගියා අපි. මුලි පොල්ල. යා කනවා. ආයිබෝන්. කොහොම වෙලන් ඉන්නේ? අපි වාසිනේ මුයි ගන්න. ආදී දෙක දීලා ඉලෝල කැපුවෙන්නේ නැහැ බං. හලෝ අන්ටි අපි ආවා. TSR on the beat. මේ ඔබ මාව ගෙනුවේ දන්සල් එක්කන් යනවා කියනවනේ. මම ඉතින් කෑවද ඔයාලා? අපි කෑවා. කාලේ ඉන්නේ. කැමරායි. රක්ෂි බෙදලා දුන්නා උ තාම බෙදලා රාශිය දෙපාරක් බෙදාගන්න. මේ පාර දන්සලේ චිකන් තියෙන්නේ වෙන මොකද මේ පාර සෝයා මීට් කරලා චිකන් කියන දන්සල් ඉන්නේ. ඔයාලත් ඉතින් එන්න කියලා කියන්න කිව්වා. ඒ මට මේ පත් එක මොන වගේද අයියාද? සුපිරි ආය පත් එකක් කියලා වැඩක් නැහැ. අයිස්ක්‍රීම් එක අයිස්ක්‍රීම් එක පට්ටලා ඉන බෙදෙන එක පොඩ්ඩක් අවු. අයියේ කපු. ඌ මට වෙන එකකට වැඩිපුර දෙලා මට අඩු වෙනවා. ආන්න දැක්කනේ එක කාට එක සැලකී. මේ අවස්ථාවේ අපි තව ඌ මගේ පරණ හතුරේද කොහෙද? දැන් කාලේ ඉවරයි. දැන් අපේ කට්ටිය ලොස්ටලා ඉන්න අපි දැන් ඒගොල්ලෝ හොයන්න යන්නේ. අපි අද ඉන්නේ දන්සල් පොලිමේ පොලිමට ගිහලා බලමු මොකද තත්ත්වය කියලා. ඔව් දැන් අපි කට්ටියකින් අහන්න යන්නේ එක එක ප්‍රශ්න මේ ආකාරයෙන් විමසන්න යන්නේ. ඔව් ඉතින් අද අපි ඉන්නේ දන්සලේ පොලිමේ ඉතින් ලොකු පොලිමක් තියෙන වලට පේන ඇති ඉතින් පොලිමේ පිටිපස්සෙම ඉන්න මල්ලි කෙනෙක් අපි මේ මල්ලිගෙන් ගිහලා මොකද හිතෙන්නේ කියලා. මල්ලි ආයිබෝන්. යෝ කීයන් ඉන්නේ පොලිමේ? ඇක්චුවලි ප්‍රචං මම මෙතන හෙන වෙලාවක් ඉන්නවා. බට් කට්ටිය ඉක්මනට යනවා මට පේනවා ඉතර. අද කන්න නම් බැරි උඹට රැට වගේ කන්න පුළුවන් මේ දැන් මෙයා like anything for the Vesak, like happy Vesak for the people. කීයන් දන්සලේද මේ මල්ලිගේ? ඇත්තටම කිව්වොත් මේක තමයි මම මුලින්ම ආපු දන්සල මගේ ගෙදර අතන තියෙන්නේ. මම අරහින්ද මෙතෙන්ට ආවේ. මල්ලි කීයක් හරි දෙන්න ඕන ඇතුළට දාලා දෙන්න ෂිප් එක. ඉස්සරහට තියන්නේ. ඔව්. අපි කාලා ආයේ මල්ලි බන්න. මේ අපි ඔක්කොම කාලා ආයේ තවද යුගයේ පාලනය කරන ප්‍රචාරය කවුද? සිල්පල් මෙයා වුණාද? සිල් පාලනය කරලා සිල්පල් සිල් පාලනය කරාද? ඇයි ඔක තනියම ආවා යුගයේ නම්? නාන්ජිය මෙන්නේ. ඕගොල්ලෝ අපේ channel එක follow කරලා තියෙනවා නම් ඔකට අයිස්ක්‍රීම් ගන්න. අයිස්ක්‍රීම් එකේ පාටි. මොනවාද ලත් එකක් දෙන්න කියලා. ආ පස්සේ දෙන්න. මොනවද channel? හුක්කාස්ට් follow කරලා තියෙන්නේ. follow කරලා තියෙනවා නම් විතරයි දෙන්නේ. HUK කාස්ට් කියලා ගහන්න. හුක්කාස්ට් මේ ඉන්ස්ටාද? අන්න හරි ඕක තමයි. follow කරලා follow කරලා තියෙන්නේ follow දැන්ද කරේ follow. subscribe කරා. දැන්ද කරේ. යා subscribe කරලා හරි දෙන්නෙක් subscribe කරා. thank you එහෙනම්. YouTube දැන් අයිස්ක්‍රීම් එක කො? නෑ ඉතින් ඕක දන්නේ ඔබ subscribe කරේ. හරි දැන් ඕන් දාලා අයිස්ක්‍රීම් එක කොහොමද? අපි හරි එහෙනම් thank you. ඕන් මං කියන අපි මේ අරන් දෙන්න හොඳේ bye bye. දන්සලේ වැඩි වෙරලා අපි ගියා සාස්ලයික් ගෙදර.
I'm mogging you all, bro. my god හැම මොක් කරන්න ගොඩක් මාන්සිලා තියෙනවා මේ කූඩුව හදන්න. ඉතින් ඒ වගේම ගමේ නායකයන් ලොකු සපෝට් එකක් හම්බුණා. අපේ මෙතුමයිගෙන් ලොකු සපෝට් එකක් හම්බුණා. ඉතින් මෙතුන්ගෙන් සපෝට් එකක් හම්බුනේ මෙන්න මෙහෙමයි. සාරය කලකිරුණා පින්මලමයි වය පිරුණා අන්නමදිමිති ගෙදර කවුද? ඉරුනේ දිදවෙන ගොලෙන් පිරුණි දෙක බෙදනි විදායනි අදදි ජීවි ඔව් කියන්න බෑ. අයියේ අපි මේ කරගෙන සක්කුඩුවක් ගන්නවා. අපිට මේ සල්ලි මදෙලා තියෙන සවුකලය ගන්න. කීයක් හරි ආධාර දෙන්න පුළුවන්ද? මල්ලි මේ වෙලාවේ නම් මල්ලි ගෙදර කවුරුත්ම නැහැ. මං මේ වෙන වැඩකට හිටියේ. අපේ අම්මලයි තාත්තලයි ගමනක් ගියා. මගේ අතේ කීයක්වත් නැහැ මල්ලි. මේ මම හිටියට මං ගාව කීයක්වත් නැහැ. මම යාළුවා ළමයා. එයාලා ගියා එනකොට මං ගාව කීයක්වත් නැහැ. දැන් මල්ලිට මොකද්ද කීයක්ද ඕනේ කියන්නකෝ මට හරියටම. කීයක් හරි දෙන්න. මං ගාව කීයක්වත් නැහැ හැබැයි. 20ක්වත් නැහැ. හැබැයි අපේ අතන කඩේ තියෙනවා ඉස්සර. කඩෙන් අඩේ මොන හොල්මනක් නැහැ. මොන හොල්මනක්වත් නැනොට මාත් හොල්මනක් නෙවෙයි ඉඳ මගෙන් ඉල්ලන්න එන්න එපා. මම වෙන වැඩක හිටියේ. මොකද්ද මේ මිච්චෙන් ලොකු කියන්නේ? මේ ගේ අපේ අම්මලයි. මගේ නෙමෙයි. මගේර බෑර. මං ගාව කීයක්වත් නැහැ. දැන් කිව්වහම ආලා ඔය උතනින් ආප්පාරෙන් මම යන්න 10ක් දීලා මොකෙන්ද 10ක් කරමුණ බලන්නයි මේ ඔය මොකක්ද කරන්නේ තියෙන පොත ඔය නාමලේක අයියේ මේ නෑ ඔය මේ බොරු කියන්නත් යනවා අනේ අයියේ බොරු නෙමෙයි දැන් රුපියල් 10ක් මොනවද අනිත්ම ගියා හරි ඔයාත් එහෙම්ම බෑන්නේ යාලේ අනේ අයියේ නෑ නෑ මොකොත් දන්නේ ඒ නැහැ අයියේ රුපියල් 100 දෙන්නේ නැහැ කීයක්වත් මං අද ඉන්නේ මාල්ලේ යුනයිටඩ් ලයිට්ස් සමාජයේ මල්ල හදන තියෙන කූඩුවේ ඉස්සරහා ඉතින් එදින මල්ලි රක් ගාලා එඩිට් එකක් දෙන්න අපේ කූඩුවේ උදාලා හිරුසේ ලොව සනසවනා තරු වියනා සිත පහදවනා උදාලා හිරුසේ ලොව සනසවනා තරු වියනා සිත පහදවනා සමිඳුනි ඔබ වේවා මේ නබේ කූඩුව හදුවට අල්ල. ඊට පස්සේ හැමෝම ගියා කොළඹ වෙසක් බලන්න. Okay guys, so I'll be continuing the vlog from here on. Guys, I'm not on good terms with those buggers because they literally ditched me. Okay? They literally ditched me. ඒගොල්ලෝ මාව දාලා වෙසක් බලන්න ගියා guys. Cause okay, my mom called me guys. She told me to come home, but these buggers should have told me they were going, bro. Like I would have convinced my mom, bro. Please like, look at this, bro. Like මේ බලන්න ඔක්කොම ලස්සන වෙසක් කුඩු තියෙනවා, bro. මට එකක්වත් බලන්න බැරි වුණා. මම ගෙදරට වෙලා අම්මගෙන් බැනුම් අහා පාඩම් කර කර හිටියේ guys. I am not on good terms with these buggers. So yeah, I feel very offended, isolated, neglected. So I'm not talking to these guys. Yeah, so as you can see, lasana පාට light තියනවා පාට Christmas lights උත් තියනවා බම් පාරේ. Hello, this is me and Sahas, and this is the van that we used to do the deed. කොල්ලෙක් ඉන්න අපි බලමු කතා කරලා ඇත්තේ කියලා. අර පොඩි ඉන්ටර්විව් එකක් කරමුද? මම කියන්නේ දැන් ඔයා දන්නවද අද චැම්පියන්ස් ලීග් එක තියෙනවා කියලා? ඔව් දන්නවා. දැන් ඔයා සපෝට් කරන්නේ ආසනල් වලට පිළිගන්නවා. ඔක්කොම ආසන. let's go. සල්ලි ඉවරයි. දැන් කොල්ල යනවා ගෙදර. යන්න කලින් ඔයාලට පොඩි සින්දුවක්. විශ්වාස කඩ කරපු දුමඩ සින්න කක්සුදු
හම්මෝ බ්ලොග් එක නම් ඉවරයි අවුට්රා ගන්න බැරි වුණා බත් හැමෝට මාත්‍රේ බැලුවට like and subscribe එහෙනම් bye අය අපි කවදා හම්බෙයිද දන්නේ can be as bad as one. It's the loneliest number since